හායි ඔන්න ඉතින් අපේ හම්බන්තොට ගමනේ දෙවැනි ව්ලොග් එකත් අරගෙන ආවා. අපි පාක් එකෙන් එළියට ඇවිල්ලා අපිට ඕන කරන බඩු ටිකත් අරගෙන අපි දැන් යන්න හදන්නේ ශ්‍රැන්ග්‍රීලා එකට. ආවා මේ මොකේද ඉතින් මේ කොළඹේ මොකේද ඉතින් සෙක්ෂන් එක මට මතක නෑ කණ්ඩු බින්ද මට දැක් ඉතින් පැත්තෙන් ගන්න ඉතින් අපි දැන් අපේ රූම් එකට යන්නයි හදන්නේ. මේක තමයි අපිට හම්බෙච්ච රූම් එක. අපි ඉතින් රූම් එකට ගිහිල්ලා කාලා කරලා චේන්ජ් වෙලා අපි ආවා පූල් එකට. උදේ ඉඳන් ඇවිදපු මහන්සිය ඔක්කොම නැති වුණා පූල් එකේ පැහැගෙන ඉන්නකොට. ඉතින් අපි පූල් එකෙන් ඇවිල්ලා ආයෙත් ඇඳුම් මාරු කරගෙන අපි ගියා බීච් එක පැත්තට. ඊට පස්සේ ඉතින් අපි කෑමත් රූම් එකටම ඕඩර් කරගෙන අපි කට්ටිය පොඩ්ඩක් කතාවක් දාගෙන එදා දවස එන්ජොයි කළා. දැන් නම් වෙලාව උදේ 8:05 වෙලා. අපේ පුතා තාම නිදි. ඉතින් බලන්න උදේට හරිම ලස්සනයි මෙතන තිබ්බ වටපිටාව නම්. ඊට පස්සේ අපි උදේට කාලා අපි ගියා ආයෙත් ඇවිදින්න. මෙතන නම් හරිම ලස්සන තැනක්. අපි ගමකට ගියා වගේම ෆීලිං එකක් අපිට ආවා. ඉතින් අපි මෙතනට ගොඩාක් වෙලා ඉඳලා තමයි ආවේ. මට ආයි පොඩි කාලයටත් යන්න හම්බ වුණා. මේ ගමනේ මම සතුටින් කරපු එකම දේ ඔන්චිල්ලාව පැදපේකට කොහෙද. ඔන්න ඉතින් එතන කාලය ගත කරලා අපි ආයෙත් ගියා අපේ රූම් එකට. අපිට චෙක් අවුට් වෙන්න තිබ්බේ දවල්ට. ඉතින් අපි චෙක් අවුට් වෙන්න කලින් අපි හිතුවා ආයෙත් පූල් එකට පොඩ්ඩක් ගිහිල්ලා එන්න. අපි එතනට ගියා විතරයි එකපාරට වැස්සත් පටන් ගත්තා. අපි දෙන්නව එතනින් දාලා මේ තුන්දෙනා ගියා වෙන පූල් එකකට. ඒකට පොඩි බබාලට යන්න දෙන්නේ නැහැ. ඉතින් අපි දෙන්න මෙතනට වෙලා හිටියා එයාලෙනකම්. පස්සේ එයාලත් ආවා අපි හිටපු පූල් එකට. අපිට චෙක් අවුට් වෙන වෙලාවත් ලඟ වෙන හින්දා අපි ඉක්මනට රූම් එකට ගිහිල්ලා ආයෙත් ලෑස්ති වෙලා ඉක්මනටම ගියා ලොබි එකට. ඉතින් අපේ හම්බන්තොට ගමන නම් තවම ඉවර නැහැ. පාර්ට් 3 එකෙන් අපි ආයෙත් හම්බෙමු. බයි.